හැබැයි මම මාකටිං එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මම මිලදී ගන්න ජෙම් කවදාවත් ට්‍රාක් වල පුස්තකා තියෙන්නේ නැහැ. ඒවා ඉන්ටර්නැෂනල් මාකට් එකේ හරි නැත්නම් ලෝකල් මාකට් එකේ හරි යනවා. ඒතුව තමයි මම ගන්න ක්වොලිටි එකක්. ඒකෙන් මම විකුණන්නේ කෙනෙක්ට ලාභයක් ලබා ගන්න විදියට හරි නැත්නම් කෙනෙක්ට ගලින් සතුටක් ලබා ගන්න පුළුවන් වෙන විදියට. අපිට ලංකාවේ මැණික් විකුණන්නත් පුළුවන් නැත්නම් විදේශ රටවල විකුණන්නත් පුළුවන්. අපි මුලින්ම බලමු කොහොමද ලංකාවේ මැණිකක් විකුණගන්නේ කියලා. ට්‍රැඩිෂනල්ම ක්‍රමය තමයි ජෙම් පොළවල් වල විකුණන ක්‍රමය. ඔයා ජෙම් බිස්නස් එක පටන් ගත්ත ගමන් ඔයාට කෝටි ගාණක් ගල් ගන්න සල්ලි නැහැ. ආර වෙලාවට ඔයාට ලක්ෂයක් ගලක් ගන්න උනත් අමාරුයි. වෙන්න එපා. මේ පතාක යෝධය හැමදේම පොඩි තැනින් පටන් ගත්තා. මං කියලා දෙන්නම් ඔයාගේ මට්ටමින් ඔයාට කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. ෆිල්ම් ඔයාට try කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ ඉරොට්ටු කියලා. කියනවා පොළක ඉන්න වෙලෙද්දෙක්ගෙන් එයාගේ විශ්වාසය දිනාගෙන එයාගේ මැණික් ගලක් අරන් යනවා. ඊට පස්සේ ඔයා ඒ ගල වෙන කෙනෙක්ට විකුණලා ඔයා එකකින් පොඩි ලාභයක් තියාගෙන අරයට පොරොන්දු වෙච්ච මුදල එයාටයි බාර දෙනවා. හැබැයි මේක ඔයාට පොළට ගියේ පළවෙනි දවසේම කරන්න බෑ. හැබැයි මේකට ඔයාට සමහර විට සති දෙක තුනක් පොලේ බඩ ගන්න වෙයි. හර්නියාවක පොලේ මොකද ජෙම් වලදී ප්‍රැක්ටිකල් නොලෙජ් එක වැදගත්. ප්‍රැක්ටිකල් නොලෙජ් එක දෙන්න අද හර්නියාවකට එක්කන් ආවා. දැනට මට නම් ඇත්තටම හොඳයි. සර් උගන්වනවා. ඉතින් එතකොට එයාගේ වයස නැතුණාට ලොකු දැනුමක් තියෙනවා කියලා අපිට දැනෙච්ච ඉඳම තමයි මුලින් ඉඳන්ම අපි සම්මත වුණේ. මම තවදුරටත් මේ සර්ගේ පිටපස්සේ ඉඳගෙන ඉදිරියට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ.